සුබ දිනයක් හැම දිනාටම. ඉතින් කාලයකට පස්සේ ආයෙත් වීඩියෝ එකක් කරන්න අවස්ථාවක් ලැබුණේ. පහුගිය කාල සීමාව ටිකක් කාර්යබහුල හිටියේ. කොමුණත් මගේ ඒ මීට කලින් දාලා තිබුණු ගොඩක් වීඩියෝ වලට ඉතාමත්ම හොඳ ප්‍රතිචාර ලැබුණා තිබුණා. ඉතින් බොහොමත්ම ස්තුතියි පොසිටිව් කමෙන්ට්ස් වලට. ඉතින් ඇත්තටම හුඟක් අය මේකේ දක්වලා තිබුණා මේ මේකෙන් ගොඩක් දේවල් ඒගොල්ලෝ කරුණු දැනගත්තා කියන එක සම්බන්ධයෙන් සහ යම් කිසි දැනුවත් ඇති වුණා විශේෂයෙන්ම නවසීලන්තය වගේ රටකට සංක්‍රමණය වීමේදී දැනගත යුතු කරුණු කාරණා සම්බන්ධයෙන් කියන එක. ඉතින් ඒක බොහොමත්ම සතුටට කරුණක්. මොකද ඉතින් මගේ channel එකේ ප්‍රධාන බලාපොරොත්තුව ඒ වගේ ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් හැම වෙලාවෙම දැනුවත් ඇති කරන එක. හරි ප්‍රධාන වශයෙන්ම අද මේක මේ වැඩසටහන කරන්න ප්‍රධාන හේතුවක් තමයි මේ එක ප්‍රශ්නයක් අහලා තිබ්බා. ඇත්තටම මේ වර්ක් පර්මිට් එකක් රියල් එකක්ද කියලා චෙක් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේක ඇත්තටම ඊටම හොඳ ප්‍රශ්නයක්. මොකද හේතුව දැන් සමහර ලාවල් වලට අපි වගේ රටවල් අපේ රටවල් වල මේ සමහර මේ වීසා සම්බන්ධයෙන් මේ සිදුවන වංචාවන් මේ මෑත භාගයේදී ඇත්තටම වාර්තා වෙලා තිබුණා. ඉතින් ඒක නිසා මේ සමහර වෙලාවලට තමන්ට වර්ක් පර්මිට් එකක් අරන් දෙනවා. එහෙම නැත්නම් වීසා එකක් අරන් දෙනවා කියලා මේ වගේ රටක නවසීලන්තය වගේ රටක නැත්නම් ඕස්ට්‍රේලියාව කැනඩාව එහෙම නැත්නම් යුරෝපීය රටකට මෙහෙම ලබා දෙනවා කියලා මෙහෙම රවට්ටපු අවස්ථා ගොඩක් දකින්න ලැබුණා. ඉතින් ඒ විතරක් නෙවෙයි අර ඔයගොල්ලෝ දන්නවම ඈතකදී අර තායිලන්තය හරහා මියන්මාරයට පවා මේ IT සෙක්ටර් එකේ වැඩ කරන අය රවට්ටලා මේ වගේ යවලා තිබ්බේ. ඉතින් මේක නිසා හරිම වැදගත්. ඔයගොල්ලන්ට කවුරු හරි ප්‍රොමිස් එකක් දෙනව නම් වර්ක් පර්මිට් එකක් ලබා දෙනවා කියන එක ඇත්තටම මේකේ මේ ඔතෙන්ටිසිටි එක හොයලා බලන එක. ඒකේ සත්‍යසත්‍යතාවය හොයලා බලන එක. ඉතින් ඒකට ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි දැන් අනිවාර්යයෙන්ම මේ වර්ක් පර්මිට් එකක් දෙනව නම් ඔයා වැඩ කරන්නේ මොන ආයතනයකටද නැත්නම් කාගේ ළඟද කියන එක ඒ විස්තරය තියෙන්න ඕන. එතකොට ඒකෙදී එක ක්‍රමයක් තමයි දැන් මේ වගේ රටක නම් විශේෂයෙන්ම පුළුවන් ඔයාට මොන හරි කම්පැනි නේම් එකක් එක සඳහන් කරලා තියෙනවා නම් ඇත්තටම කෙලිම ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකට ගිහිල්ලා මේ ඔන්ලයින් මේක සර්ච් කරලා බලන්න පුළුවන් මෙහෙම කම්පැනියක් තියෙනවද කියලා. තියෙනවා නම් ඒකේ අනිවාර්යයෙන්ම තියෙනවා මේ contact us කියලා කොටසක් තියෙනවා. හුඟක් වෙලාවට මේ වගේ රටවල් හැම ප්‍රමුඛ පෙළේ ආයතනයකම. එතකොට එතනින් ඕගොල්ලෝ contact කරලා මම මේ වගේ මට මේ ලැබිලා තියෙන work permit එකක් මේකේ සත්‍යසත්‍යය මොකක්ද කියලා මේක මට මේව කරගන්න ඕන කියන එකෙන් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ටෙලිෆෝන් නම්බර්ස් තියෙනවා. ඊට අමතරව වෙබ්සයිට් එක හරහා නැත්නම් ඊමේල් හරහා සම්බන්ධ වෙලා මේක සත්‍යසත්‍යද කියලා බලා ගන්න පුළුවන්. ඊට අමතරව සමහරවිට මුගක් වෙලාවට වර්ක් පර්මිට් එකක් දෙන්නේ ඉස්සෙල්ලා ඒ වර්ක් පර්මිට් එක දෙන ආයතනයේ ඔයගොල්ලොත් එක්ක ඉන්ටර්විව් එකක් තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී ඒ contact details හරහා ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕන. මේ ඇත්තම කෙනාද අපිත් එක්ක ඩීල් කරන්නේ. එහෙම නැත්නම් මේක මවාපෑමක්ද කරන්න කියලා. ඒ කොහොම වුණත් පසු විවරමක් කරලා ඉවරලා මේක ඇත්ත නැද්ද කියලා හොයාගන්න එක විශේෂයෙන්ම වැදගත්. එහෙම නැත්නම් කෙලිම ඉමිග්‍රේෂන් එකේම මේක අහන්නත් පුළුවන්. මේක මම මේකකට ඉල්ලුම් කරලා තියෙනවා. මට මේකේ සත්‍යසත්‍යතාවය දැනගන්න ඕන කියන එක. ඉතින් මෙහෙමයි. ඔයගොල්ලෝ අර ඒක හරි පාර නැතුව වැරදි පාර වුණා නම් ওই දේවල් ටිකක් කරන්න අමාරුයි. ඉතින් හරි පාර එන කෙනෙකුට නම් මේක ටිකක් හොයාගන්න අමාරු කමක් නැහැ. හරි කොහොම වුණත් ඊටාම වැදගත් මේක හොයලා බලන එක. මොකද නැත්තම් සමහර ලාවට මේ වගේ රටවලට ආරංචි වෙලා තියෙනවා බොරුවට වර්ක් පර්මිට් එකක් දෙනවා කියලා විසිට් වීසා එකෙන් ඉවලා ගියාට පස්සේ වාට මේක හදා ගන්න පුළුවන් එහාට කියලා ඉවරලා යවනවා. ඒක කවදාවත් කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. නිකන් ඇවිල්ලා ට්‍රිප් එකක් දාලා යන්න පුළුවන් ලොකු ගාණක් ඉදන් කරගෙන. හරි ඒක නිසා මේ ඊටාම වැදගත් මොන වගේ වීසා එකක්ද දෙන්නේ සහ මේ වර්ක් පර්මිට් එක ඇත්ත නැද්ද කියලා හොයාගන්න එක. මේක විශේෂයෙන්ම ඔයා හෝ දැනුවත් පුද්ගලයෙක් හරහා මේක සර්ච් කරලා බලන්න ලේසියෙන් පුළුවන්. වෙබ් එකෙන් හොයාගන්න පුළුවන් නම් හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉමිග්‍රේෂන් එක හරහා හෝ ඒ වගේ මේ පිළිගත් ක්‍රමවේදයක් වලින් මේකේ සත්‍යස්ථාව සර්වන් රයිට්. ඉතින් ඒක හරි වැදගත්. හොයලා බලලා මේ වගේ වැඩවලට එන එක. ඉතින් මේකට අමතරව මම කරන්න තව එක හේතුවක් තමයි මේ තව මගෙන් ගොඩක් අය අහලා තිබුණා මේ දවස්වල මේ ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එකේ නිව්සීලන්ත ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එකේ තියෙන රෙකග්නයිස් සීසනල් එම්ප්ලොයර් කියන ස්කීම් එකෙන් එන්න පුළුවන්ද මේ මෙහි රටට කියලා.
ඉතින් සමහර ලාවට මේවත් සමහර ලාවට අපේ රටේ ප්‍රොමෝට් කරන්න වෙන්න පුළුවන්. මේ සීසනල් එම්ප්ලොයර් ස්කීම් එකෙන් ඕගොල්ලන්ට යන්න පුළුවන්. ගියාට පස්සේ ඒ කාල සීමාවෙන් පස්සේ ආපහු වීස එක දීර්ඝ කරගෙන මේ රටේ රැඳී ඉන්න පුළුවන්. හිම කියන කතන්දර කියන්න පුළුවන්. නමුත් මේක පැහැදිලිවම කිය යුතුයි මේ රෙකග්නයිස් සීසනල් එම්ප්ලොයර් ස්කීම් කියන එක නිශ්චිත රටවල් සංඛ්‍යාවකට විතරයි දාලා තියෙන්නේ. ශ්‍රී ලංකාව මේකට ඇතුළත් වෙන්නේ නැහැ. ඒ නිසා කවුරු හරි කෙනෙක් කියනවා නම් මේ ස්කීම් එකෙන් ඔයා මෙහාට එවන්න පුළුවන් කියලා ඒක සත්‍යයක් වෙන්න බෑ. මොකද හේතුව මේ වීසා එක ඇත්තටම ඉෂුව කරන්නේ නවසීලන්තය මේක සම එක දැන් ඇත්තටම නවසීලන්තයේ මේ සම කාල සීමාවේදී නවසීලන්තයේ විශේෂයෙන්ම මේ හෝටිකල්චර් උද්‍යාන මේ එළවලු සහ පළතුරු වගාවන් ආශ්‍රිතව සහ වයින් හදන්න මිදි වගාව ආශ්‍රිත නැත්නම් ඇපල් පිකින් ඒ වගේ වැඩවලට මේ වෙලාවේ හුඟක් වෙලාවට සීසනල් වර්කර්ස්ලගේ අවශ්‍යතාවයක් තියෙනවා. එකපාරට ඉහළ යෑමක් යනවා. ඉතින් ඒක නිසා ඒක පුරවා ගැනීම සඳහා මේගොල්ලෝ කරන එක තමයි මේක හැම අවුරුද්දෙම කරන වැඩක්. එක කාල සීමාවකට මාස 6ක විතර කාල සීමාවකට මේ නවසීලන්තයේ අවට තියෙන කුඩා රටවල් වලින් අපි කියන පැසිෆික් කන්ට්‍රීස් කියලා ඒ වයින් මෙහෙට ටෙම්පරරි මේ අයට එන්න මේ වැඩ කරන්න එන්න අවස්ථාව සලසලා දෙනවා. ඉතින් මේ වගේව හම්බෙන්නේ මේ ෆීජි, කිරිබටි, ඊළඟට නයාරු, ඊළඟට මේ සැමෝවා, ඊළඟට ටොංගා ඔන්න වගේ මම මේ ලිස්ට් එක දාන්නම්. අන්න ඒ වගේ රටවල් වලට විතරයි. ලංකාවේ අයට මේ වීසා ස්කීම් එකෙන් එන්න බෑ. හරි. එතකොට එහෙම එනවනම් එකම එක පොඩි කන්ඩිෂන් එකක් තියෙන එක මොකද ඒක හරි අමාරුයි ෆුල්ෆිල් කරන්න 2007ට ඉස්සෙල්ලා. ඒ කියන්නේ මේ ස්කීම් එක පටන් ගන්න 2007 ඉස්සෙල්ලා කවුරු හරි කෙනෙක් මෙහි ආයතනයක වැඩ කරලා රිලේෂන්ෂිප් එකක් හදාගෙන තියෙනවා නම් අන්න ඒ කෙනෙකුට මේක හරහා ඇවිල්ලා වැඩ කරලා යන්න හැකියාව දෙනවා. නමුත් ඒක ඉතින් හරිම නොවන දෙයක් සහ සමානයි. මොකද 2007 ඉඳන් රිලේෂන්ෂිප් එකක් නම් මෙහෙම පිට ඉන්න කෙනෙක් එහෙම මම හිතන්නේ එහෙම අය ඉන්නවා කියලා. ඉතින් ඒක නිසා මේ කොහොමද මට කියන්න ඕනේ මේ RSE කියන වීසා කැටගරි එකෙන් කවුරු හරි මෙහෙට එන්න බලාපොරොත්තු නම් එන්න බෑ. හරි එවන්න පුළුවන් කියනවා නම් ඒකත් එවන්න බෑ. ඉතින් ඒ වගේ ඒවට නිකන් බොරුවට සල්ලි දීලා සල්ලි වේදම් කරගෙන තමන් අමාරුවට එන්න එපා. මේ ස්කීම් එක ඒ වගේ දෙයකට නෙමෙයි තියෙන්නේ. හරි. ඉතින් ඒක නිසා ඒක ඉතාම වැදගත්. ඒකම තමයි දැන් තව දෙයක් මට මේක දැනුවත් කරන්න මම අතර මේ වීඩියෝ එක කරන්නේ මේ ළඟදී පබ්ලිෂ් කරපු සමහර මේවා ටිකක් ඔයගොල්ලොත් එක්ක කතා කරගෙන මොකද මේවා තුළ යම් ප්‍රශ්න අහලා තිබුණා ඒකයි මම කියන්නේ මේ පොලිස් සර්ටිෆිකේට් එකේ කෙනෙක් අහලා තිබ්බා පොලිස් සර්ටිෆිකේට් එක පෙන්ඩින් තියාගෙන වීසා දාන්න පුළුවන්ද කියලා. ඉතින් ඒකත් කරන්න බෑ දැන් මේ දෙසැම්බර් 28 ගිය අවුරුද්දේ 2025 දෙසැම්බර් 8 ඉඳන් ඒක නවත්තලා තියෙනවා. ඒ කියන්නේ පොලිස් සර්ටිෆිකේට් එක පෙන්ඩින් තියාගෙන කාටවත් වීසා දාන්න බෑ. දැන් පොලිස් සර්ටිෆිකේට් එක තමයි අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. ඉස්සර තිබුණා රිසිට් එක දාලා ඉවර දාන්න පුළුවන්. ඒ වීසා එක ප්‍රොසෙස් වන අතරේදී පොලිස් සර්ටිෆිකේට් එක දෙන්න පුළුවන්. නමුත් දැන් ඒක කරන්න නැහැ. ඒක නිසා පොලිස් සර්ටිෆිකේට් එක අනිවාර්යෙන් වීසා ලොජ් කරන වෙලාවෙම දාන්න ඕනේ. විශේෂයෙන් මේක ඇක්‍රෙඩිට් එම්ප්ලොයර් වීසා වලටත් විසිටර් වර්ක් වීසා වලටත් දෙකටම ඇප්ලයි වෙනවා කියලා මේක සඳහන් කරලම තියෙනවා. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ එහෙම එන්න බලාපොරොත්තු වෙනවා නම් දැම්මම ඒකට ඉන් ඇඩ්වාන්ස් එකට ඇප්ලයි කරලා පොලිස් සර්ටිෆිකේට් එක අතේ තියාගෙන වීසා එක දාන්න. නැත්නම් වීසා එක රිජෙක්ට් වෙන්න පුළුවන් පොලිස් සර්ටිෆිකේට් එක නොතිබීම හේතුව නිසා. මොකද මේ ඉස්සර තිබුණු තත්ත්වය නෙමෙයි දැන් තියෙන මේක ස්ට්‍රික්ට්ලි දැන් බලන නිසා. ඉතින් ඒකත් වැදගත් කාරණාවක් වෙයි. අනිවාර්යෙන් ඔබ එන්න බලාපොරොත්තු වෙනවා නම් ඔන්න ඔය දේවල් ලේස්ති කරලා තියාගන්න. ඊළඟට තව එකක් කියන්න ඕන මේ 2000 මේ අවුරුද්දේ කියන්නේ මේ අවුරුදු ජනවාරි 1 වෙනිදා ඉඳන් වීසා ෆී වල යම්කිසි ඉහළ දැමීමක් සිද්ධ වුණා සමහර රටවල් වලට. ඉතින් ඒකදී ලංකාවත් ඒකට අයිති වෙනවා. ඉතින් ඒක මේක සඳහන් කරලා තියෙනවා service fee increase necessary because of rising cost and in line with the inflation. එතකොට උද්දමනය මේ රට තුළ ඇති වෙච්ච උද්දමනය සහ ඒකේ කොස්ට් එක ගැන සලකා බලලා ඒ රටවල් කීප එක මේ සර්විස් සෙන්ටර්ස් වල වීසා ප්‍රොසෙසින් වලට දෙන අය කරන ගාණ වැඩි කරලා තියෙනවා. ඉතින් ලංකාවෙත් වැඩි කරා. ඉතින් මම මෙතන ලින්ක් එක ඔයගොල්ලන්ට දෙන්නම්. කොච්චර ප්‍රමාණයකින් වැඩි වුණාද සහ දැනට ඇප්ලයි වෙන වීසා ෆීස් මොනවද කියන එක බලා ගන්න පුළුවන්. මේකේ පල්ලෙහා මම ඒ ලින්ක් එක දානවා. ලින්ක් එකට ගියාට පස්සේ කොච්චර වැඩිවීමක් වුණාද කියලා. මොකද ඔයගොල්ලෝ දැන් මෙහෙට එන්න බලාපොරොත්තු වෙන මොනවා හරි වැඩ කටයුතු කරනවා නම් මේවත් වැදගත් වෙනවා. මොකද ඔයගොල්ලෝගේ බජට් එක කොහොමද මැනේජ් කරගන්නේ කියන එක දැනගන්න. ඉතින් ඒකත් මේකේ ලින්ක් එක මම දාලා තියෙනවා. ඒකම
මේ ළඟදි තව චේන්ජ් එකක් වුණා විශේෂයෙන්ම මේක ස්ටුඩන්ට් වීසා කැටගරි එකෙන් එන්න බලාපොරොත්තු වෙනාට බලපාන කාරණාවක් මේ දැන් මෙහි ඇත්තටම අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරා 2026 දී introduce a new quality assurance framework for education providers in 2026. එතකොට 2026 වල මෙහි education providers ලා කැටගරයිස් කරනවා. හරි. එතකොට ඒ කැටගරයිස් කරනකොට මේක විශේෂයෙන්ම මේකේ කියලාම තියෙනවා මේක කරන්නේ යුනිවර්සිටි නොවන ආයතන. දැන් ඔයගොල්ලෝ දන්නවා මෙහෙට හුඟක් ස්ටුඩන්ට්ස් ලා එන ඉගෙන ගන්න එන ආයතන ගත්තාම යුනිවර්සිටි එකක්. යුනිවර්සිටි එනවා නම් මේක අදාළ වෙන්නේ නැහැ. නමුත් හුඟක් අය මෙහාට එන්නේ පොලිටෙක්නික්ස් වල ඉගෙන ගන්න. පොලිටෙක්නික්ස් කියලා කියන්නේ සාමාන්‍ය වශයෙන් කියනවා නම් ලංකාවේ ටෙක්නිකල් කොලෙජ් වගේ කැටගරි එකක් තමයි තියෙන්නේ. එතකොට පොලිටෙක්නික් වල හරි එහෙම නැත්නම් ප්‍රයිවට් ඉන්ස්ටිටියුෂන්ස් වල හරි මෙහි ඉගෙන ගන්න එනවා නම් ඒගොල්ලොන්ට මින් ඉදිරියට ඇත්තටම පොඩ්ඩක් බලන්න වෙනවා තමන් එන ඉන්ස්ටිටියුෂන් එකේ මෙන්න මේ රෑන්ක් එක මොකක්ද කියන එක. හරි. එතකොට ඒ රෑන්ක් එක EQAF කියලා කියනවා. එතකොට ඒ රෑන්ක් එක මොකක්ද කියන එක හරිම මේක දැන ගැනීම වැදගත් වෙනවා. එතකොට මොකද හේතුව මේක වැදගත් වෙන හේතුව සමහර ප්‍රෝග්‍රෑම්ස් මේ කරන මේ ආයතන වලට මේක කියලා තියෙනවා විනාඩියක් දෙන්න රයිට්. ඔව් මේක කියලා තියෙන එකක් තමයි දැන් මෙන්න මේ රෑන්ක් එක අනුව සමහර වෙලාවට තමන්ගේ වීසා කන්ඩිෂන්ස් වෙනස් වෙන්න පුළුවන් කියලා මේක කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා ස්ටුඩන්ට් වීසා එකෙන් මෙහාට එන කෙනෙකුට උනත් යම්කිසි පැය ගාණක් වැඩ කරන්න පුළුවන්. එතකොට මේ පැය ගාණ වැඩ කරන එක සඳහන් කරලා තියෙනවා තමන්ගේ වීසා කන්ඩිෂන් එකක් විතර වීසා එකේදී. ඒකට දැන් මින් ඉදිරියට මෙන්න මේ තමන් එන ආයතනයේ කැටගරි එක අනුව අර කන්ඩිෂන් එකේ කොච්චර වැඩ කරන්න පුළුවන්ද වැඩ කරන්න බැරිද කියන එක දක්වන්න වැඩ කරන්න පුළුවන්ද බැරිද කියන එක තීරණය වෙනවා. ඉතින් ඒ නිසා තමන් එන ආයතනයේ රෑන්ක් එක මොකක්ද කියන එක දැනගන්න එක මින් ඉදිරියට වැදගත් වෙයි කියන එක තමයි මේකේ දැනුම් දීලා තියෙන්නේ. මම ඒකේ ලින්ක් එකත් ඔයගොල්ලන්ට තියලා තියන්නම්. මේකේ මාතෘකාවම තියෙන්නේ මේක පබ්ලිෂ් කරලා තියෙන change to education quality assurance and what is mean for student visas කියන මේක කැටද මම ඒ ලින්ක් එක දාන්නම්. ඒකේ වැඩිපුර කියව ගන්න කොහොමද එතකොට තමන් එනම නම් 2026 දී ඒ කියන්නේ මේ අවුරුද්දේ එනම නම් විශේෂයෙන්ම මේක උගුණට බලපෑමක් සිද්ධ වෙනවා. මොකද සමහරක් අය මෙහාට එනකොට තමන්ගේ ලිවිං කොස්ට් එක කවර් කරගන්න බලාපොරොත්තු වෙනවා අර ඉගෙන ගන්න ගමන් වැඩ කරන පැය ගන්න. ඉතින් සමහර කෝස් එකක් කරනකොට එයාට වැඩ කරන්න හම්බෙන්නේ නැත්නම් ඒ එලිජිබිලිටි එක නැත්නම් ඒ වගේ කෙනෙකුට අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ආයතන ඉගෙන ගන්න එන එක. ඒ නිසා තමන් ඒ රෑන්ක් එක ඒ එලිජිබිලිටි එක හම්බෙන රෑන්ක් එකක් තියෙන කින එක බලන එක හරි වැදගත්. නැත්නම් පස්සේ මෙහාට ආවට පස්සේ ඔය දන්නේ නැතුව ඉවරලා ගැටලුව ඇතින් පුළුවන්. මොකද සමහර ගාව සමහරුන්ට එහෙම බජට් එක මැනේජ් කරගන්න බැරි වෙයි. ලිවිං කොස්ට් එක මෙහි තියාගන්න. මොකද හේතුව මෙහි ලිවිං කොස්ට් එක ලංකාවෙන් සල්ලි ගෙනල්ලා ජීවත් වෙන ලේසි නෑ. මොකද තමන්ට සපෝට් එකක් නැත්තම්. ඉතින් විශේෂයෙන්ම තමන්ගේ මේ රෙන්ටිං වලදී සහ ඒ රෙන්ටිං විශේෂයෙන් රෙන්ටිං ගත්තාම රෙන්ටිං වල තියෙන මේක සෑහෙන වැඩි. ඉතින් ඒක නිසා ඒක අනිවාර්යයෙන්ම සැලකිල්ලට ගත යුතු කාරණාවක්. තමන් එන්නට කලින් ඒක දැනගෙන ඉන්න ඕන. රයිට්. ඊළඟට තව අප්ඩේට්ස් වගේක් තියෙනවා. ඇත්තටම මේ accredited employer work visa කියන එක ඔය දන්නවා. accredited employer work visa වලින් තමයි වැඩිම පිරිසක් නිව්සීලන්ත වලට එන්නේ. ඒ කියන්නේ මේක ජොබ් වීසා කැටගරි එක. ඉතින් ඒකෙදී මෙහි පොඩි චේන්ජස් වගේක් කරලා තියෙනවා. විශේෂයෙන්ම දැන් සමහරව මෙහෙට ආවට පස්සේ දැන් ඔයගොල්ලෝ දන්නවා මේ වීසා කැටගරි එකේ තියෙන එක කන්ඩිෂන් එකක් තමයි තමන්ගේ accredited employer work visa එකෙන් ආවහම යම්කිසි ආයතනයකට ඒ ආයතනෙමයි වැඩ කරන්න සිද්ධ වෙනවා. නමුත් ඔයාට සමහර වෙලාවට යම් හේතු නිසා ඒ ආයතනෙන් වෙන ආයතනයකට යනවා නම් ඒකට වෙනම වීසා ඇප්ලයි කරලා ආපහු ප්‍රොසෙස් එකකින් තමයි යන්න වෙන්නේ. ඉතින් ඒකේ මේක වෙනසක් කරලා තියෙනවා කියන එක මෙතනදී කියලා තියෙනවා. මේ මොකද සමහර ලාවට ඇති වෙන්න පුළුවන් හේතු තමයි දැන් මොන හරි එක්කෙනෙක් ගාවට ආයතනයකට වැඩ කරන්න ආවට පස්සේ සමහර ලාවට ඒ ආයතනයේ ඇතිවුණු නීතිමය ගැටලුවක් එහෙම නැත්නම් එයාගේ ඇක්‍රෙඩිටේෂන් එක තියෙන එක අවලංගු කිරීමක් ඊළඟට එහෙම නැත්නම් මොනවා හරි ඇක්ටිව් ඉන්වෙස්ටිගේෂන් එකක් මොනවා හරි නීති සම්බන්ධ කඩකිරීමකදී ඇක්ටිව් ඉන්වෙස්ටිගේෂන් එකක් කරනවා නම් සහ
ඊළඟට migrant exploitation නිකන් සූරාකෑමකට ලක් වෙනවා වගේ කියනවා නම් කියලා වගේ හේතු මත සමහර ලාවට ඒ ආයතනයේ ඒ ඇක්ටිවේෂන් එක අවලංගු කරන්න පුළුවන් ඉමිග්‍රේෂන් එක උදන්න කෙනෙක් ඇක්ටිවේෂන් එක කියලා කියන්නේ මේකට අප්‍රූවල් එකක් තියෙනවා පිටින් එක්කෙනෙක් පිටින් අය බඳව ගැනීම සඳහා අප්‍රූවල් එකක් ගන්නවා. ඒක අවලංගු කරොත් ඔයාගේ වීසා එකත් අවලංගු වෙනවා. ඒතර අන්නේ වගේ අවස්ථාවකදී ක්‍රියාත්මක වෙන්න සහ මොනවද වෙනස් කොහොමද ඊළඟ ආයතනයකට යන්නේ කියන සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේකේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේ අවස්ථාවක ක්‍රියාත්මක මින් ඉදිරියට බලපාන නීතිමය තත්ත්වය මොකක්ද කියන එක. ඉතින් ඒකෙත් මම ලින්ක් එක ඔයගොල්ලන්ට දාන්නම්. එහෙම ඉන්න කෙනෙක් ඇක්ටිවේටඩ් එම්ප්ලොයි වීසා එකේ ඉන්න කෙනෙක් පොඩ්ඩක් ඒවත් කියවලා එන්න. මොකද මේක දැනන් ඉන්න එක හොඳයි. තමන් මොනවා හරි ආවට පස්සේ ඒ වගේ ආයතනයක් මොනවා හරි ප්‍රශ්නගත තත්ත්වයකට පත් වුණොත් මොනවද තමයි තියෙන ඔප්ෂන් කියලා දැනගන්න. හරි. ඉතින් මේ ඇත්තටම මම කියන ප්‍රධාන හේතුව මොකද මේ හුඟක් සමහර එන අයගේ දැකපු දෙයක් තමයි මේ දැනුවත්භාවය අඩු විදියට තමයි එන්නේ. ඒක නිසා මෙහෙට ආවට පස්සේ ඇති වෙන ප්‍රශ්න වලදී ඒගොල්ලන්ට කොහොමද මුහුණ දෙන්නේ කියන එක පිළිබඳ හිතා ගන්න බැරුව අසරණතාවයට පත් වෙනවා. ඉතින් ඒක නිසා තමන් රටකට මෙහි කොහෙටකට ගියත් යන්නට කලින් තමන් විශ්ලේෂණය කරලා බලන්න මොන වගේ කරුණු කාරණා ගැනද තමන් වැඩිපුර අධ්‍යයනය කරන්න ඕන සහ ඒ වගේ ප්‍රශ්නගත අවස්ථාවේදී කොහොමද ක්‍රියාත්මක වෙන්න තියෙන ඔප්ෂන්ස් කියන එක සම්බන්ධයෙන්. ඉතින් ඒක හරි වැදගත්. හොඳයි. ඉතින් මට දැන් මේ කෙටි වීඩියෝ එකෙන් මම ඉක්මනටම ওই ටික තමයි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද හේතුව විශේෂයෙන් මම මේක කියන්නේ හේතු මේ වීඩියෝ එක කරන්නම හේතුනේ අර සමහර වීසා කැටගරි මෙහෙට එන්න බැරි ඒවායින් එන්න පුළුවන්ද කියලා කට්ටිය අහපු නිසා සහ කොහොමද මේ තමන්ගේ ජොබ් ඔෆර් එක වෙරිෆයි කරගන්න කියන එක සම්බන්ධයෙන් අහපු ප්‍රශ්න ගැන කතා කරන්න. මම ඊළඟට තව වීඩියෝස් ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා ඉක්මනටම. එකක් තමයි මේ ස්ටුඩන්ට් වීසා වල යම් කිසි වෙනස්කම් ටිකක් සිද්ධ වුණා සහ ඔබ ඇප්ලයි කරන්න ඉස්සෙල්ලා දැනගත යුතු සමාන කාරණා. මොකද මේ මෑතදී මට හම්බුණා ඇත්තටම නොදැනුවත්කම නිසා සමහර මේ කැටගරිස් වල කෝසස් කරන්න ඇවිල්ලා අමාරුවේ වැටිච්ච ලංකාවේ අපේ සහෝදර සහෝදරියෝ කීප දෙනෙක්. ඉතින් ඒ අයගේ අත්දැකීම් උත් මම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න යනවා. මොකද ඒ ඔයගොල්ලන්ට වැදගත් වෙ මෙහෙට ඉන්නව නම් ඊළඟට ස්ටුඩන්ට් වීසා වලට ඇත්තටම වර්ක් රයිට්ස් වල වෙනසක් සිද්ධ වුණා පහුගිය අවුරුද්දේ. ගැනත් පොඩ්ඩක් කතා කරන්න හිතාගෙන ඉන්නවා. ඊළඟට ස්කිල් මයිග්‍රන්ට් කැටගරි රෙසිඩන්ට් වීසා වලත් පොඩි චේන්ජස් ටිකක් පහුගිය අවුරුද්දේ අන්තිම හරිය සිද්ධ වුණා. ඒ ගැනත් අපි කතා කරමු. සහ ඊට අමතරව මගෙන් ඉල්ලලා තිබුණා ගොඩක් අය මේ නිව්සන් ඉකොනොමි එක ගැන දැන් කොහොමද තියෙන තත්ත්වය සහ cost of living සහ job situation එක ගැන වීඩියෝස් කීපයක් කරන්න පුළුවන් නම් කියලා මම ඒවත් ඔක්කොම එකතු කරලා වීඩියෝස් කීපයක් කරන්න බලාපොරොත්තු වෙන නිසා channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ඉන්න. ඉතින් මොන හරි තව ගැටලු ප්‍රශ්න ඔයගොල්ලන්ට තියෙනවා නම් විශේෂයෙන්ම මේ හා සම්බන්ධව දැනගන්න කමෙන්ට් එකක් දාන්න යටින්. ඒත් එක මේ වීඩියෝ එක වැදගත් වුණා නම් කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමු යමු. ඉතින් එතකන් ඔබට ජයම් පමණයි.